Ayubowan, I'm Bangla Disanayakan from London Bridge English Academy. ඉතින් ඔන්න දරුවනේ අද මම සූදානම් වෙන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම්ින් බලාපොරොත්තු වෙන දහසක් පැතුම් හිතේ තියාගෙන හැමෝම වෙනුවෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට ඉංග්‍රීසි සඳහා අනිවාර්යෙන් ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් වීඩියෝ එකක් තමයි අද මේ ඔබට ඉදිරිපත් කරන්නේ. එතකොට අපි සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි සම්බන්ධව කතා කළොත් ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන බොහොම කෙටි ප්‍රශ්න. ඒ සඳහා ඔබට ලකුණු 40ක් ලබා ගන්න පුළුවන් වෙනවා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට නිවැරදිව උත්තර ලබා දුන්නොත්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අර පළවෙනි ප්‍රශ්න පත්‍රයට සමගාමීව තමයි බොහෝ දුරට සකස් කරලා තියෙන්නේ. හැබැයි ටිකක් ඊට වඩා අමාරු විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. දැන් මම මේ උත්සාහ කරන්නේ තීරු ප්‍රස්තාර, වෘත්ත ප්‍රස්තාර කියන පාඩම. එතකොට මේක ඔයගොල්ලන්ට විශේෂයෙන්ම එන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නෙට එනවා ලිපියක් හෝ මෙන්න මෙවැනි ප්‍රස්තාරයක් පැහැදිලි කරන්න. right. එතකොට දැන් අපි හිතමු letter writing සම්බන්ධව එච්චර ලොකු දැනුමක් නැති කෙනෙක්. එහෙම නැත්නම් ෂුවර් නැති කෙනෙක් ඉන්නවා කියලා. එයාට හරිම ලේසි මෙන්න මේ ප්‍රස්තාරයක් පැහැදිලි කිරීම. එහෙමත් නැත්නම් අපි කියනවා bar chart, pie chart, illustration. illustration කියලා කියන්නේ ළමයි මේ විස්තර කිරීම, පැහැදිලි කිරීම, describing වගේ. describe කරනවා කියලා කියන්නේ විස්තර කරනවා, පැහැදිලි කරනවා. එතකොට මෙතනදී මම මුලින්ම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නම් chart වර්ග හතරක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තවත් විවිධ charts එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට භාෂාව අධ්‍යයනයේදී ඒ විභාග කඩයින් වලදී අපිට හසුවන වගු එහෙම නැත්නම් ප්‍රස්තාර ක්‍රම හතරක් මම මේ බෝඩ් එකේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා examples වශයෙන්. බලන්න පළවෙනි එක මේ තියෙන bar chart. මේ ඉහළින් දීලා තියෙනවා bar chart. ඒ කියන්නේ මේක මේ තීරු. බොහෝ දුරට මේ තීරු ගමන් කරන්නේ ඉහළට. හරහට යන අවස්ථාවක් තියෙනවා. නමුත් බොහෝ දුරට අපේ සාමාන්‍ය පෙළ විභාගයට ආශ්‍රිතව මම මේ කතා කරන්නේ ඉහළට ගමන් කරන තීරු සහිත බාර් chart එකක් තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒ වගේම තවත් සාමාන්‍ය පෙළ විශේෂයෙන්ම පහුගිය ප්‍රශ්න පත්‍රවල බැලුවම එන එකක් තමයි දැන් මේ ප්‍රස්තාරය මේ විදිහටම ඇවිල්ලා තිබුණා 2013 වසරේ. හරි 2013. මේ ඇවිල්ලා වෘත්ත ප්‍රස්තාර. හරි pie chart. ඒකට අපි කියනවා pie chart. ඊට පස්සේ මේ තියෙන line chart. හරි මේ කියන්නේ ඉරකින් තමයි මේ උස් පහත් වෙවි ගමන් කිරීමක් සිද්ධ වෙනවා line chart. මේ තියෙන table chart. හරි එතකොට මේ විවිධ ප්‍රස්තාර වර්ග නිකුත් වෙන්නේ මේ ඉදිරිපත් වෙන්නේ ඒ දත්තයන් ඉදිරිපත් කළ යුතු ආකාරයට සාපේක්ෂව. මේ මුල්ලේ ඉඳලා මේ දකුණු පැත්තට හරස් අතට ගමන් කරන මේ ඇක්සස් එක. ඒ කියන්නේ අපි කියන අක්ෂය කියලා. හරි. මේ ඇක්සස් එක අපි මතක තියාගන්න ඕනි හොරිසොන්ටල් කියලා. එතන හොරිසොන්ටල් කියනකොට ළමයි එච් අකුර එනවනේ මුලින්ම. එච් අකුරෙන් පිට වෙන શબ્දය හයන්නේ. එහෙනම් දැන් මෙතන මතක තියාගන්න දැන් මොකද ටික දවසක් යනකොට අමතක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විභාගෙ දැන් හොරිසොන්ටල් කියන්නේ හරහටද? අපි කියනවා මේ තිරස් අතට කියලා. තිරස් අතට. එහෙම නැත්නම් හරහට. එතකොට vertical කියන්නේ සිරස් අතට. දැන් විභාගෙ ලියන්න ගියාම තිරස් අතද සිරස් අතද මොකක්ද එතකොට මේ දෙකෙන් අර වචන දෙක. දැන් අපි දන්නවා සිරස් කිව්වම ඉහළට තිරස් කිව්වම හරහට කියලා. දැන් ඉංග්‍රීසි වචන දෙක පැටලෙන්න පුළුවන් vertical එකයි horizontal එකයි. කිසිම විදිහකින් පැටලෙන්නේ නැහැ මේ පස්සේ. මොකද්ද? අපි දන්නවනේ මේ තිරස් කියන්නේ හරහට කියලා. හරහට කියනකොට මුලට එන්නේ හයන්නනේ. එහෙනම් අර ඉංග්‍රීසි වචන දෙකේ හයන්න શબ્ද වෙන්නේ මේ මුලින්ම මොන වචනේද? horizontal. ඒ කියන්නේ හයන්න එතන තියෙනවනේ ඉච්ඡ අකුර තියෙනවා. එහෙනම් අන්න ඒ තුලින් මතක තියාගන්න horizontal කියන්නේ හරහට. හරිද? vertical කියන්නේ ඉහළට සිරස් අතට උඩට එහෙම කියලා මතක තියාගන්න. දැන් අපි කතා කරමු මොකක්ද මේ ප්‍රස්තාරයක් කියලා කියන්නේ. ප්‍රස්තාරයක් කියලා කියන්නේ මොකක්ද?
මම බොහොම පැහැදිලිව මේ සිංහල වැඩිපුර භාවිතා කරලා මේ කියලා දෙනවා. ප්‍රස්ථාරයක් කියලා කියන්නේ ළමයි යම්කිසි ආයතනයක රටක සංවිධානයක එහෙම නැත්නම් ලෝකේ යම්කිසි විෂයක් සම්බන්ධව එහෙමත් නැත්නම් යම්කිසි අංශයක් එහෙමත් නැත්නම් විවිධ අංශයන් හරි එකතු කරලා යම්කිසි දත්ත සමූහයක් පෙන්වුම් කිරීම සඳහා රූපමය වශයෙන් සකස් කරන ලබන සැලැස්මක් තමයි මේ ප්‍රස්ථාරයක් කියන්නේ. මේ තුල බහුතරයක්ම ඉදිරිපත් වෙන්නේ ප්‍රතිශතයක්. අපි මේ දිනවල කතා කළොත් එහෙම දැන් අපි හිතමු ලෝකයේ කොරෝනා රෝගීන් සම්බන්ධ මේ වගේ ප්‍රස්ථාරයක් තිබුණොත් අපි හිතමු රෝගීන් සමග මේ රටවල් අන වැඩිවීම අඩුවීම ආය වැඩිවීම ඔහොම. දැන් කොරෝනා වලට වෙනදා මෙන්න මේකත් පුළුවන්. එක දෙයක වැඩි අඩුවීමක් වෙනකොට මෙන්න මේ ටික ප්‍රස්ථාර ගන්න පුළුවන් නේ. මෙතන දාම ජනවාරි මෙහෙම නැහැ. එතකොට 10 දෙනෙක් වුණා. ඊට සාය 15 බැස්සා. ඊට සාය මේ 15ක් වුණා. හරි කොහොම එකම දේ අඩු වැඩි වෙමින් යනකොට මෙන්න මේ ප්‍රස්ථාර තමයි ගන්න. එතකොට රටක ඉන්න ජනගහනයේ වෙන ජන වර්ග ඒකත් මෙන්න මේ වගේ පයිචා. දැන් රටක් තියෙනවා ඒ රටේ ප්‍රධාන නගරය තියෙනවා ඊට පස්සේ ජනගහනය තියෙනවා එහි ප්‍රධාන භාෂාව තියෙනවා ඊළඟට තවත් රටක්. ඒ රටේ ජනගහනය මොකක්ද ප්‍රධාන නගරය ජනගහනය භාෂාව ප්‍රධාන ආගම. එතකොට මේ එකම තොරතුරු ටිකක් තමයි හැබැයි රටින් රටට දැන් වෙනස් වෙනවා. එකම පිළිවෙලට තොරතුරු ටික වෙනස් වෙවි යනවා. එවැනි අවස්ථාවකදී මේ ටේබල් chart එහෙනම් කියනවා වගු ප්‍රස්ථාර. දැන් ඒක සිංහලෙන් බලන්නකො මෙහෙම. බාර් chart කිව්වොත් තීරු ප්‍රස්ථාර. පයි chart කිව්වොත් වෘත්ත ප්‍රස්ථාර. ලයින් chart කිව්වොත් රේඛා ප්‍රස්ථාර. ටේබල් chart කිව්වම වගු ප්‍රස්ථාර. මේ බාර් chart කිව්ව ගමන්ම නිකන් ඔළුව අවුල් කරගන්න එපා. හරිම ලේසි. මම ඔයාලට කියලා දෙනවනේ මේ ලස්සන ටිප්ස් ටික. ඒ ටික මතක තියාගත්තාම මේ බාර් chart එකේ ඔබට ප්‍රශ්න පත්‍රේ ලැබෙන ඒ බාර් chart එක තුලින්ම තොරතුරු ටික අරගෙන මම ඔබට කියලා දෙන ටිප්ස් ටිකට එකතු කරපු ගමන්ම ඔබේ ලකුණු 10 සම්පූර්ණයි. එහෙනම් මම හිතනවා මේ තුලින් ඔබ යමක් අරගන්න මෙවර ඔබට දැනුණොත් ඔබේ ප්‍රශ්න පත්‍රයට මුණ දෙන අවස්ථාවේදී මේ වීඩියෝ එක නරඹලා යමක් කරගත්තා කියලා අනිවාර්යෙන් මට හැමතුමක් දෙන්න විභාගයෙන් පස්සේ. හරි. දීලා ඒ සම්බන්ධව මට ඔබේ අදහස් අවශ්‍යයි. දැන් බලමු අපි chart එකක තියෙන විශේෂ දේවල් ටික මොනවද? මේ vertical axis එක horizontal axis එක. vertical axis එකේ තියෙනවා percentages, horizontal axis එකේ තියෙනවා data labels. අපි කියනවා මේ data labels තමයි මේ bar විදිහට තියෙන්නේ. ඉහළට යන. ඊට පස්සේ දීලා තියෙනවා අපිට මෙන්න මේ වගේ විශේෂ වචන කීපයක්. මේ ටිප්ස් ටිකක් දීලා තියෙනවා. මේවා අනුගමනය කරමින්, මේවා භාවිතා කරමින්, මේවා පාවිච්චි කරමින් එහෙම නැත්නම් මේවා උදව්වට ගනිමින් නේ අපිට මේ අදහස් ප්‍රකාශ කරන්නලු. එතන මේක අපි graph දෙකකට හරි. මේක අපි කොටස් දෙකකට කඩනවා. පළමු කොටස හරිම ලේසි. පළමු කොටසින් මම මේ අංක 3ක් යටතේ වාක්‍ය 3ක් ඔබට සකස් කරන්න හැටි කියලා දෙනවා. පළමු කොටස. ඉතින් ඒ කරනකොට මේකේ අනිත් කොටස තමයි විශේෂම කොටස තමයි දැන් ඔබට මෙන්න මේ ලේබල් යටතේ තියෙන්නේ මොනව ගැනද කියන එක මෙන්න මෙතන පැහැදිලි කරලා තියෙනවා. 2015 ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඔබට හොඳට පේන්න තියෙනවා මේ පළවෙනි මෙන්න මේ ලේබල් එකට අදාළ item description එක. අපි ඒකට legend කියලා කියනවා. ඒ item description එක තමයි මේ දෙන්නේ. මේ තියෙන බාර් එකේ example එක samples වගේ නේ. එතනින් තමයි මේ තියෙන්නේ මේවා මොනවද මේවා represent කරන්නේ මොනවද කියන එක. හරි. අපි හඳුනගන්න. visual description. මේ රූපමය පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා. අකුරු වලින් නෙමෙයි. දැන් හිතන්න යම් තොරතුරු විශාල ප්‍රමාණයක් අපිට පුළුවන් මේ අකුරු වලින් ලියන්න. මේක රූපමය පැහැදිලි කිරීමක්. මේක ඔබට සිද්ධ වෙනවා අකුරු වලින් පැහැදිලි කරන්න. The following bar chart shows the sale of the different items available at your school bookshop. හරි. පාසලේ bookshop එකේ sale එක. ඒ කියන්නේ අලෙවිය තමයි මේ chart එකෙන් පෙන්නන්නේ. එතකොට මේ මොනවද items කියන එක අන්න මම යන කියපු legend එකේ item description එකේ තියෙනවා. දැන් මේ තියෙන විදිහට බැලුවොත් මේ පළවෙනි බාර් එකෙන් පෙන්නන්නේ ball point pens. දෙවෙනි බාර් එකෙන් පෙන්නනවා story books. තුන්වෙනි බාර් එකෙන් pencil boxes, coloring pencils, exercise books. එතකොට විශේෂයෙන් අපේ අවධානය යොමු වෙන්න ඕන දැන් මොනවටද? bar chart එක, legend එක, එහෙම නැත්නම් අපි කියනවා items description එක.
ඊට පස්සේ මොනවද items? ඔව් ඒ ලෙජන්ඩ් එකේ තියෙන මොනවද items? අපිට අර ෆලෝ කරන්න කියන වචන ටික. අන්න මේ වචන ටික දැන් මම ලියලා තියෙනවා. දැන් මෙතනදී පළවෙනි වාක්‍යයට අපි යනවා. පළවෙනිම වාක්‍යයට. දැන් මේ graph එකක් විදිහට ලියවෙන්න ඕනේ. මම නමුත් මෙතන ටිප්ස් දෙන්න ඕන නිසා මෙහෙම වාක්‍ය විදිහට තියෙන්නේ. හරි. දැන් බලමු පළවෙනිම වාක්‍යයෙන් අපි උත්සාහ කරන්න ඕනේ මොකක්ද මේ chart එක මොකක් සම්බන්ධවද තියෙන්නේ කියන එක. මොනවා කියවෙන chart එකක්ද මේක කියන එක තමයි කියන්නේ. ඒක තියනවා ළමයි අර ඔබට ඉදිරිපත් වෙන ප්‍රශ්නය තුල. ඔන්න බලන්න මම ප්‍රශ්නේ කියනවා. The following bar chart shows the sale of 5 different items available at your school bookshop කියලා තියෙනවා. ඒකම අපි මෙතෙන්ට ගන්නවා මෙන්න මේ විදිහට. බලන්න. හරිද? The chart gives on මොකක්ද මේ gives කියන්නේ? give කියන්නේ දෙනවනේ. gives කියන්නේ present simple tense ඉගෙනගෙන තියෙනවා. දැන් ව්‍යාකරණය මෙතෙන්ට බලපාන හැටි. දරුවනේ මතක තියාගන්න. මේ මොනවා ආවත් ඔබට තිබිය යුතුයි grammar knowledge එක. එහෙනම් ඔළුවට ගන්න grammar තියෙනවා. දැන් මෙතෙන්ට බලපාන grammar එක මොකක්ද? present simple. right? හොඳයි. ඒ තමයි මෙන්න subject chart එක මෙන්න verb singular. right? එහෙනම් the chart gives information about on මෙන්න මේ මෙතෙන්ට එනකන් කොටස ඔබ මතක තබා ගත යුතුයි. ඔබට මොන විදිහේ chart එකක් ආවත් මේ කොටස පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් ප්‍රශ්නයේ තියෙනවා following bar chart shows කියලා. shows කියන්නේ පෙන්නනවා. පෙන්නුම් කරනවා. refers පෙන්නුම් කරනවා. හුවා දක්වනවා. මම ඔබට ලබා දෙන වචනය gives කියලා. ලබා දෙනවා. තොරතුරු ලබා දෙන්නේ. හරි. එහෙනම් මෙන්න the chart gives information. ලබා දෙන තොරතුරු මොනවා ගැනද about? දැන් අපි බලනවා මොනවා ගැනද මේක තියෙන්නේ. මෙතනම තියෙනවා. හරි. ප්‍රශ්නෙම තියෙනවා sale of 5 different items available at your school book shop. හරි. ඒක ඒ විදිහටම ලියුවා. The sale of 5 different items available at the school book shop. ප්‍රශ්නේ තිබුණු එකමයි. මාරු කරන්න මේ විදිහට. The chart gives information about. එහෙනම් ඔබට පළවෙනි වාක්‍ය ලියා ගන්න පුළුවන් මේ කොටස මතක තියාගත්තා නම්. හරිනේ. right. එහෙනම් පළවෙනි වාක්‍යය. අපි දෙවෙනි වාක්‍යයට. හරිද? right. මොකද දෙවෙනි වාක්‍යයෙන් කිව්වේ? මම ඔබට මුලින්ම කිව්වා මතකද? මේ chart එකේ මෙහෙම සිරස් සහ තිරස් axis දෙකක් තියෙනවානේ. දැන් අපි මුලින්ම කතා කරන්නේ සිරස් axis එක ගැනද තීරුව ගැනද තිරස් රේඛාව පිළිබඳව. අපි ඉස්සෙල්ලා මේ details තියෙන datas තියෙන තීරුව ගැන කතා කරනවා. එහෙනම් මෙන්න මෙතන කියනවා the horizontal axis represents it අර gives කිව්වා වගේ මේ බලන්න. මේ present simple මේක අනිවාර්යයෙන්ම present simple මේ verb singular. verb singular කරන්නේ. The horizontal axis represents the items. horizontal මේ line එක මේ රේඛාව නියෝජනය කරන්නේ මොනවද? items. දැන් ඒවා මොනවද? those are. එතන items ද වෙන මොනවා හරිද කියන එක එන විදිහ බලලා එතන වචනයක් දාන්න. populations වෙන්න පුළුවන්, countries වෙන්න පුළුවන්, capitals වෙන්න පුළුවන්, colors වෙන්න පුළුවන්, vegetables වෙන්න පුළුවන් මොනවද? ඒ මොනවද කියන එක කොහෙන්ද ගන්නෙ? මෙන්න මේ legend එකේ. හරි. මේ උඩ තියෙන items description එකෙන් ගන්නෙ. එහෙනම් those are කියන එක මතක තියාගෙන හරි. මේ those are කියන මතක තියාගෙන මොනවද කියලා ලියන්න යන්න. ball point pens, story books, pencil boxes. සහ තවත් මේකේ තියෙනවා coloring pencils, exercise books කියලා. මට මෙතන ඉඩමදි වාර පුළුවන් එකක් ලියන්න ලියනකොට. එතනින් පහළට ඇවිල්ලා ලියන්න පුළුවන්. දැන් මේවා ඔයා හිතන්න ඕනද? නෑ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ලස්සන කොපිරයිට් කරලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක. දැන් ඉස්සෙල්ලා කතා කළේ horizontal line එක නේද? දැන් අපි කතා කරනවා vertical axis එක ගැන. හරි. The vertical axis refers තවත් වචනයක් මම දුන්නා. refers මෙතනදී ළමයි ඔබ තුලින් එතෙන්ට උත්තර වලට එකතු වෙන වචන වැදගත්. දැන් බලන්න මේ අවස්ථා තුනම එක වගේ ළඟ යන්නේ. හැබැයි ඒවට ඔබ වෙනස් වූ වචන තුනක් ඉදිරිපත් කළා. එතකොට ඔබේ vocabulary එක සම්බන්ධව ප්‍රශ්න පත්‍රය බලන
එක්සැමිනර් සෑහීමකටපත් වෙනවා. ඒක තමයි මෙතන වැදගත්. අපි ලකුණු ගන්නනේ ඕන. ලකුණු දෙන්නේ කවුද? ලකුණු ගන්න ඔබ එතෙන් කියලා අනේ සර්. එහෙම කියන්න බෑනේ. ඔබට ඒ සියල්ල කරන්න වෙන්නේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු දීමෙන්. පිළිතුරු දෙන ආකාරය තමයි වැදගත්. මෙතන ලබා දෙනවා කිව්වා. මෙතන නියෝජනය කරනවා කිව්වා. තුන්වෙනි කී පෙන්눔 කරනවා. කොහොමද? it refers. මතකද? එහෙනම් මෙන්න it the vertical axis refers. මොනවද refers කරන්නේ? එහා පැත්තේ තියෙන percentages නේ ගොඩක් වෙලාවට. 99%ක්ම chart වල අර පැත්තේ තියෙන percentage. එහෙනම් මේ තුන්වෙනි වාක්‍යය ඔබට ප්‍රශ්න පත්‍රය ලැබෙන්නත් කලින් ගෙදරදීම පුහුණු වෙලා යන්න පුළුවන්. The vertical axis refers the percentages of items. මේ බෝඩ් එකේ තියෙන ටික ඔබ මම එහාට වෙච්ච අවස්ථාවක පුෂ් කරලා ස්ටොප් කරලා වීඩියෝ එක ලියලා පුහුණු වෙන්න. එහෙනම් දැන් වාක්‍ය තුනක් හරි. දැන් ඔන්න මම ඔයාලට පොඩි මානසික සතුටක් අරන් දෙන්නයි හදන්නේ. මොකද්ද මේ කාරණාව? දැන් අපිට කියනවානේ use about 100 words කියලා. වචන 100ක් පමණ භාවිතා කරමින් තමයි මේ ඉදිරිපත් කිරීම මේ illustration එක කරන්නේ. මොනවද illustration කියන්නේ? මේ පැහැදිලි කරනවා, විස්තර කරනවා. දැන් බලන්න මම මේ කියලා දීපු මේ මුල් වාක්‍ය තුන්වෙනි වාක්‍ය ඔබ ගෙදරදීම පුහුණු වෙලා යන්නේ. පළවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යයේ භාගයක් දුරට යනකම් ගෙදරදී පුරුදු වෙලා ගිහිල්ලා ඒකේ ඉතුරු ටික පුරව ගන්නවා ප්‍රශ්නේ තියෙන වචන ටික අරගෙන. ප්‍රශ්නෙන් පළවෙනි වාක්‍ය පිළිවුවා. දෙවෙනි වාක්‍ය පුරවන්නේ ලෙජන්ඩ් එකේ. හරි? මොනවද තියෙන්නේ එකේ? තුන්වෙනි වාක්‍ය ඔබ දැන් තමයි දන්නවා. දැන් ඔබ දන්නවද මේ වාක්‍ය තුන ඔබ අවසන් කරනකොට වචන කීයක් ලියවිලා? වචන 50ක් ලියවිලා. දැන් තමයි මේක illustrate කරන්න හදන්නේ. describe කරන්න හදන්නේ. explain කරන්න හදන්නේ. ඔන්න explanation එක දැන් පටන් ගන්නවා. right. අපි එතනදී බලමු මොකද්ද ගන්න උපක්‍රම strategies කියලා. දැන් මේ පළවෙනි bar එකෙන් මොනවද පෙන්නන්නේ? මෙතනින් බලන්න. මේ legend එකේ තියෙන පළවෙනි bar එකෙන් පෙන්නන්නේ ball point pens. First bar shows අන්න දැන් ඔයාලට මම තියෙනවා පොඩ්ඩක් සමාන ගතිය. දැන් මේක අර වගේ තුනකුත් මතක තියාගෙන තවත් ඊට පස්සේ විවිධ ඒවා තියාගන්න බෑනේ ඔළුවේ. දැන් මම කියලා දෙනවා ක්‍රමයක්. පොඩ්ඩක් එක සමාන වගේ ගතියක් යන්නේ. shows කියන වචනේ ගන්නවා. First bar shows. පළවෙනි bar එක පෙන්වන්න පෙන්නනවා. හරි? මොනවද බලමු. First bar shows the sale of pens. දැන් මේ ඔක්කොම මේ සෙල් කොහොමද දන්නවද? සේල් එකනේ මේ පෙන්නන්නේ. අලගිය තමයි පෙන්නන්නේ. මේ මම මේ කියලා දෙන විදිය ඔක්කොටම මේ ඔක්කොම බාර් කිව්වොත් වචන 200ක් විතර ලිව්වේ. නමුත් බොහොම සංයමයෙන් ලියන්න වචන 100යි ඕනේ 105ක් 110ක් වුණාම ඇති. First bar shows the sale of pens and fourth bar shows the sale of pencils. ඒක බලන්න මම පළවෙනි බාර් එක ගැන කියලා ඊළඟට කියන්නේ නැහැ දෙවෙනි බාර් එකක් ගැන. ඊළඟට කියනවා හතරවෙනි බාර් එක ගැන. ඇයි එහෙම කියන්නේ හේතුව? දැන් ළමයි අමතක වුණාද මේ වචන ටිකක් තියෙනවා යූස් කරන්න. ඒ ටිප්ස් ටික අපි භාවිත කරන්නේ නැහැ. හරි. එහෙනම් මෙන්න බලන්න. මෙතන මේ equal amounts equal කියන්නේ මොකක්ද? විශේෂයෙන්ම මතක තියාගන්න මෙතනදී මේ vocabulary එකට ඔයාලගේ තියෙන්න ඕන එකතු වෙලා මේ compare කරනකොට එමත් නැත්නම් status ගුණයන් qualities ප්‍රමාණයන් දක්වන වචන. ඒ වචන ඔබ තුල තිබෙන්නේ. මේ බලන්න මුලින්ම equal amounts කියන්නේ ඒකට සමාන ප්‍රමාණය සමාන සංඛ්‍යා. දැන් equal amounts කියන්න නම් මම හොයන්න වෙනවා මේකේ තියෙන සමාන ලක්ෂණ තියෙන සංඛ්‍යාව කොතනද තියෙන්නේ. මෙන්න ball point pens අලෙවිය 140යි. ඊට පස්සේ හතරවෙනි භාගයෙන් පෙන්නනවා coloring pencils. එහෙනම් ඒ දෙක සමානයි. එහෙනම් මට මේ equal amounts කියන එකට ගන්න පුළුවන් ඒ දෙන්න. ඒ නිසා මම කරේ මොකද්ද මේ බලන්න. First bar shows the sale of pens and fourth bar shows the sale of pencils කියලා කියනවා. full stop තියලා මම දැන් අර වචන එකතු කරනවා මෙතෙන්ට. both their percentages are equal. both are equal කියවලේ තමයි. ඒ දෙන්නගේම ප්‍රතිශතයන් සමානයි. ඒකත් මතක තියාගන්න. ගෙදරදීම පුරුදු වෙලා යන්න පුළුවන්. ඔය ප්‍රස්තාරක අනිවාර්යයෙන්ම සමාන දෙකක් තියෙනවා ඔබ ගොල්ලන්ට. හරි? සමාන දෙකක් තියෙනවා. ඒ නිසා ඒ සමාන දෙක මොනවද කියලා තොරතුරු එකතු කරන්න විතරයි එතන ගියාම තියෙන්නේ. Third bar shows the percentage of pencil box. අන්න තුන්වෙනි බාර් එකෙන් පෙන්නනවලු pencil box. මෙතන legend එකේ බලලා pencil box. ඔව් pencil boxes. පිළිබඳව තියෙන ප්‍රතිශතය තමයි පෙන්නන්නේ. හරි. එතකොට බලන්න third bar shows the percentage of pencil box and it goes up to it goes up to මේ කැල්ල මතක තියාගන්න. ඒ ගමන් කරනවා. ඒක යනවා මෙන්න මේ දක්වා 120ක් දක්වා ඉහළ ගිහින් 120ක් දක්වා පමණයි ගිහින් තියෙන්නේ. ඇයි මේ අඩු මේක?
එතකොට මෙතනින් ගන්නවා minimum number. අවම සංඛ්‍යාව. It goes up to 20%. only කියලා දාලා. දැන් මොකද කියලා තියෙන්නේ ඊළඟට? අන්න දැන් පාවිච්චි කරලා තියෙනවා lowest sale කියන එකක් මෙතන තියෙනවා නේද? lowest sale. මේකක් පාවිච්චි වුණා. හරිද? minimum number කියන එකත් ඇවුණා. ආව මෙන්න 20% කියන එක. එහෙනම් that's the lowest sale. අවම අලෙවිය. ඒකත් හරිනේ. මෙයා මේ වචනේ පාවිච්චි කරලා මෙතෙන්ද දාන්නකෝ. දැන් අපි මෙයා ගැන කිව්වා මේ දෙන්නා ගැන මුලින්ම කිව්වා. ඊට පස්සේ අඩුම කෙනා ගැන කිව්වා. දැන් මම කතා කරනවා වැඩිම කෙනා. The highest percentage is with exercise books. මොකද මේ with කියන එක දෙන්නේ. ඒ කියන්නේ වැඩිම අලෙවිය තියෙන්නේ වැඩිම ප්‍රතිශතය දක්වා තිබෙන්නේ කාත් එක්කද? කවුරුන්ට අදාළවද? With exercise books. ඉතින් මේ බලන්න ඒකට ගණන් තියෙනවා the highest percentage is with exercise books. එතකොට මේවා කියන්නේ මුලම තියෙන කොටස පාඩම් කරගෙන තියාගන්න. The highest percentage is with exercise books and කියලා මම තව වාක්‍යයක් එකතු කරනවා. And it goes up to 60%. අර මුලින් ඉගෙන ගත්තා it goes up to කියන්නේ දක්වානේ. 60ක් දක්වා ඒක ගමන් කරලා තියෙනවා. ඒක ගමන් කරනවා කියලා කියන්නේ it goes නේ. ඊට පස්සේ කියනවා up to 60% as විදිහට මොකක් විදිහටද? දැන් මම එතෙන් තවත් වචනයක් දානවා. As maximum number. මොකේද? In this chart. As කියන්නේ විදිහට less ඒ ආකාරයෙන් මේ ආකාරයෙන් as කියන්නේ. මේවා ඔබට ගෙදරදී පුහුණු වෙලා යන්න පුළුවන්. bar chart එකෙන් හරි pie chart එකෙන් හරි ගන්න තියෙන බොහොම සුළු තොරතුරු ටික. ඒ ටික මේකට එකතු කරලා. මේ chart එකක් පැහැදිලි කිරීමේදී කොටස් තුනක් මම ඔබට පැහැදිලි කරනවා. පළවෙනි කොටස එතකොට introducing part වගේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? illustration. දැන් අවසාන එක. ඒක ending part එක කියලා මම කියනවා. මොකද්ද ඒකේ සඳහන් කරන්නේ? ඔබ මේ සමස්ත chart එක තුලින් අවබෝධ කරගත් යමක් අවසාන වාක්‍යයෙන් ඉදිරිපත් කරනවා. වාක්‍යයකින් හෝ දෙකකින් වචන ප්‍රමාණය ඇති නම් ඇති. ඒක වාක්‍යයක් හරි ඇති. එතකොට මට දැන් අවශ්‍යයි ඔබේ දැනුම පෙන්වුම් කරන්න මේ ප්‍රශ්න පත්‍රයේ උත්තරය හරහා යමක් සංසන්දනය කිරීමේ දැනුමක් ඔබට තියෙනවා කියලා මේ අර ප්‍රශ්න පත්‍ර පරීක්ෂකතුමාට ඒත්තු ගන්නන්න හදනවා. නමුත් උත්සාහ කරනවා දැන් ඒ සඳහා. මොකද්ද මෙතන මම ගන්නෙ comparative comparison කියන්නේ. compare කරන්නේ. අපි compare කරනවා බලමු. මේ දෙවෙනි බා එකේ තියෙන්නේ මොනවද? story books. story books ගන්න අය මොනවද කරන්නේ? කියවන අයනේ. මෙන්න මේ හතරවෙනි එකේ coloring pencils ගන්න කට්ටිය මොනවද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ චිත්‍රාංගනේ. ඔන්න අයිඩියා එකක් ගත්තා දැන්. දැන් මෙතන ගන්නවා according to the chart. මේ chart එකට අනුව බලන විට there are more students read the books than paint. මේ ටික ඔබේ දැනුම තුලින් සකස් විය යුතු වාක්‍ය. ව්‍යාකරණ පැත්තෙන් දැනුම ඔබට තිබිය යුතුයි මම මේ කියපු ටිප්ස් ටික අනුගමනය කරන්න නම්. දැන් මේ පාඩම අවසන් කරන්න යන්නේ. එතකොට ඔබට දැන් පැහැදිලිද මේ සඳහා අවශ්‍ය ව්‍යාකරණ දැනුම ඔබ තුල තිබිය යුතු. මේ වචන ප්‍රශ්න පත්‍රයෙන් ගන්න වචනවල අකුරු වරද්ද ගන්න එපා. ඒක බලලා ලියන්න ඉතින්. එහෙනම් අනිකුත් මේ මම කියපු වාක්‍යයේ ඔබ ගෙදරදී පුහුණු වෙලා යන්න ඕන වචනවල අකුරු ගෙදරදී හොඳට පුරුදු වෙලා යන්න. ඉතින් විශේෂයෙන්ම මේ ටික දවස් තුල හෝ යම්කිසි අවබෝධයක් වැඩිපුර ලබා ගන්න අවශ්‍යයි නම් මේ සම්බන්ධ සියලුම ව්‍යාකරණ පාඩම් එකතු කරලා හදපු ව්‍යාකරණ පොත් කට්ටලය ගන්න, එක්සර්සයිසස් ටික කරන්න, වචන පාඩම් කරගන්න, මගේ වීඩියෝ පාඩම් ටික නරඹන්න, ඒ තුලින් යමක් කරගන්න. අපගේ වීඩියෝ සහ පොත් කට්ටලේ කිලෝ 2ක් විතර බරයි ලොකු පැක් එකක්. ඉතින් මේ වෙලාවේ නම් සම්පූර්ණයෙන් ස්ටඩි කරගන්න ටයිම් එක නැහැ ඔබට. නමුත් කාලය කල්පනාකරණය කරගන්න පුළුවන් නම් මැනේජ් කරගන්න පුළුවන් නම් අරගෙන යමක් කරගන්න. එතනින් එහාටත් මේ පැක් එක වටීවි. උසස් පෙළට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වැඩිහිටියෙක් වශයෙන් මේ සියලු දෙනාටම මේක අවශ්‍යයි. විශේෂයෙන්ම මේක වැදගත්ම දෙයක්. ඉංග්‍රීසි වලට S එක තිබුණාට පාඨමාලාවට සුදුසුකමක් වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම S එකට වඩා තැනකට ඔබ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා සාමර්ථ්‍යයක් ගත යුතුයි. විශ්වවිද්‍යාලයෙන් මෙහා උසස් පෙළින් මෙහා වෙනත් මාර්ගයක ගමන් කරනවා වුණා. අපි හිතමු වෙනත් මාර්ගයක් නෙවෙයි උසස් පෙළ ලියන්න පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා. රැකියාවක් ලබා ගන්න. එතනදිත් ඔබට මේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි S එකක්ද නැත්නම් C ද B ද A ද කියන එක විශේෂ සාධකයක් බවට පත් වෙනවා. නොඅනුමානයි. හරි? මේ වෙනකොට අපිට කතා කරන බොහෝ දෙනෙක්ගේ තියෙන ගැටලුව සමහරවිට ඒගොල්ලෝ ඉන්නේ ලොකු පොසිෂන් වල. ගැටලුව සාමාන්‍ය පෙළ S එක. ඒක සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ෆේල්.
ෆෙල් යන්න පුළුවන් ගමන. හැබැයි කොහේ හෝ ඔබ කවදා හෝ ඉරගෙන තනක් වෙනවා. ඒ නිසා දැම්ම හදාගන්න. මේ සැරේ සාමාන්‍ය පෙළට ඉංග්‍රීසි විතරක් ලියන අය පවා ඇති. ඒ අයට විශේෂයෙන් වටිනවා අපේ මේ කම්ප්ලීට් ග්‍රැමර් පැක් එක අරගෙන හොඳට අධ්‍යයනය කරලා ලියන්න. අනිවාර්යයෙන් ඔබට ඒකක් හෝ B එකක් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. සුබදවසක්. Have a nice day. Thank you very much for watching this video. And please comment your idea under this video. Thank you very much. Thanks again.